හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් අදත් මම ඔයාලට අරන් ආවේ ස්ටඩි ව්ලොග් එකක්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මගේ channel එක subscribe කරලා like කරන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතෙන දේ comment කරන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා දන්නවනේ භූගෝල විද්‍යාවේ කොටස් 3ක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි භෞතික භූගෝල විද්‍යාව. අනිත් එක තමයි මානුෂ භූගෝල විද්‍යාව. සහ ඊළඟ එක තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාව. ඉතින් මේ කොටස් තුනෙන්ම අනිවාර්යයෙන්ම A level විභාගයට ප්‍රශ්න හැදෙනවනේ. ඒක නිසා අපි මේ කොටස් තුනටම අනිවාර්යෙන් ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ භෞතික භූගෝල විද්‍යාව කොටස යටතට එන භූරූප ප්‍රශ්නෙට උත්තර ලියන විදිහ. ඉතින් භූරූප ප්‍රශ්න ගත්තාම භූරූප ගොඩක් තියෙනවා. ඒවා තමයි යමහල් ආශ්‍රිත භූරූප, ගංගා ආශ්‍රිත භූරූප, තැටි තව මොනවද? හුණුගල් ආශ්‍රිත භූරූප, නැමි, විභේද වගේ දේවල් තමයි. එතකොට මේ ප්‍රශ්නේ භෞතික භූගෝල විද්‍යාව කොටසට එන එකක්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ රූප සටහනක් ඇඳලා ඒ පිළිබඳව විස්තර කරන එක. ඔයාලා කොහොමත් එක්සෑම් එකට යන්න කලින් මේ විදිහේ රූප සටහන් ඇඳලා පුරුදු වෙලානේ යන්නේ. ඒක නිසා මේ වගේ එක්සෑම් පේපර්ස් වලම ලියලා පුරුදු වෙන්න. එතකොට අපිට ලේසි. මෙන්න මේ තියෙන්නේ A level exam එකේදී හරි විදිහට භූරූප අඳින විදිහ. මෙන්න මේ විදිහට ඇඳහම ඔයාලට ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පෙන්නලා තියෙන විදිහට ත්‍රිමාණව පැහැදිලිව රූප සටහන් අඳින්න ඕන. මේ ඉතින් තියෙන්නේ මම ඒ වගේ ඇඳලා විස්තර කරපු රූප සටහන් කීපයක්. ඉතින් බලන්නකෝ මේ විදිහට හැම එකක්ම පැහැදිලිව අඳින්න ඕන. එක භූරූපයකට ගොඩක් වෙලාව ගන්න එපා. ඒ කියන්නේ අපිට භූරූපයක් අඳින්න විනාඩියක් වගේ කාලයක් තමයි හම්බෙන්නේ. මේ තියෙන්නේ ගංගා ආශ්‍රිතව අඳින ලද භූරූප ටිකක්. ඒකත් මේ විදිහට ත්‍රිමාණව ඇඳලා තියෙන ඔයාලට පේනවනේ. ඉතින් මම දැන් ඔයාලට මේ භූරූපයක් අඳින විදිහ කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට උඩින් භූරූපේ නම ලියන්න ඉඩ තියලා සෙන්ටිමීටර් 8 වගේ කොටු භූරූපේ අඳින්න ගහ ගන්න ඕන. ඒ සයිස් එක තමයි ප්‍රමාණවත් වෙන්නේ. මොකද නැත්තම් භූරූපේ පොඩි වෙනවා. එහෙම නැත්තම් භූරූපේ ලොකුවට ඇඳහමත් කෙතයි. මෙන්න මේ විදිහේ ප්‍රමාණ කොටුවක් අඳ ගන්න ඕන. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාලා භූරූපේ අඳින්න කලින් ඒ භූරූපේ නම උඩින් ලියලා තියෙන්න ඕන. නැත්තම් මේගොල්ලෝ දන්නේ නැහැනේ මේ භූරූපේ මොකක්ද කියලා. මං ඉතින් දැන් මේ අඳින්න යන්නේ සමමිතික නැම්ම. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට පැහැදිලිව සහ ත්‍රිමාණව රූප සටහන අඳින්න ඕන. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට වැඩියෙන් තියෙන රේඛා මකලා ලස්සනට රූප සටහන හදාගන්න පුළුවන්. ඒත් එකම තැනම ගොඩාක් මක පැන්සල් ඉරි ගහන්න යන්න එපා. එතකොට රූප සටහන ගොඩක් අපැහැදිලි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ රූප සටහන් වල වැදගත්ම කොටස. ඒ කියන්නේ රූප සටහන ඇඳලා නම් කරන එක. තව එකක් කියන්න ඕන. මේ රූප සටහන් අඳිනකොට ඔයාලට
පාෂාණ වෙනමම හඳුනා ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට එක එක සංකේත වලින් පාෂාණ ස්තර ලකුණු කරන්න පුළුවන්. එතකොට තමයි පැහැදිලිව පේන්නේ එක් පාෂාණ ස්තර. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ පාෂාණ ස්තර වෙන වෙනම පාට කරන්න. පාට කරන එක අනිවාර්යම නෑ. ඒ වුණාට ඔයාලට වෙලාව තියෙනවා නම් පාට කරන්න. මොකද එතකොට රූප සටහන ලස්සනට බලන කෙනාට පේනවනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අනිවාර්යෙන් රූප සටහනේ කොටස් නම් කරගන්න ඕන. දැන් මම නම් මෙතන බූරූපේ පාට කරලා නැහැ. ඔයාලා ඒ වුණාට පාට කරන්න. ඉතින් ඔයාලට මේ රූප සටහන විස්තර කරනකොට රූප සටහනට පහලින් උනත් පටන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පැත්තකින් පටන් ගන්නත් පුළුවන්. මම මෙන්න මේ විදිහට රූප සටහනකට පැත්තකින් මේ විස්තර කරන්න පටන් ගන්නවා. ඉතින් අපිට මේ භූරූප ප්‍රශ්නේදී කරන්න තියෙන්නේ ප්‍රශ්නෙට අදාළව භූරූපේ ඇඳලා ඒ පිළිබඳව විස්තර කරන්න. ඒ කියන්නේ ඒ භූරූපේ හැදෙන්නේ කොහොමද? ඒ භූරූපේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද? ඒ වගේ දේවල් විස්තර කරන්න. ඉතින් ඔයාලා හැම කොටසකටම අදාළව භූරූප 3 ගානේ ඇඳලා ඒ ගැන විස්තර ලියලා ප්‍රැක්ටිස් කරලා ගියා නම් විභාගෙට ලේසි. විභාගෙදී භූරූපයක් විස්තර කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි එතකොට. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් ඒ භූරූපයට අදාළව උදාහරණ තියෙනවා නම් උදාහරණ 2ක් විතර ලියන්න ඕන. එතකොට තමයි ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බෙන්නේ. දැන් ඔයාලට A level පේපරේදී ප්‍රශ්න කියවපු ගමන් භූරූපේ මතක තිබිලා පස්සේ අමතක වෙයි වගේ කියලා හිතනවා නම් ඔයාලට ඒ භූරූපේ නම පැත්තකින් ලියාගෙන ඒ ගැන පොඩි ෂෝට් නෝට් එකක්. ඒ කියන්නේ වාක්‍ය විදිහට පොඩිවට විස්තරය ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රශ්නෙට උත්තර ලියනකොට ඔයාලට ඒ කටු සටහන් කරගත්ත විස්තර ටික හොඳට විස්තර කරලා පේපරේට ලියා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ලේසි. කාලෙත් ඉතුරු වෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ ඇඳලා විස්තර කරපු විභේද ටිකක්. ඒවට උදාහරණත් ලියලා තියෙන විදිහ බලන්නකෝ. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට ලස්සනට ලියන්න පුරුදු වෙන්න. අදට වීඩියෝ එක ඉවරයි. බයි බයි.